කුණු ගොඩක් ළඟ ආච්චි අම්මාට අමුතු මායා කැඩපතක් හමු වුණා. ඇය ඒ මායා කැඩපත ගෙදරට අරගෙන ගිහින් කාමරේ බිත්තියට එල්ලුවා. මදක් වෙහිසින් Tamanවම බැලුවා. ඉක් මොහොතකින් ආච්චි අම්මා ලස්සන තරුණ ගැහැණු ළමෙක් වුණා. පුදුමේ ණය මායා කැඩපත ඉදිරියට මුදල් පෙන්වූ විගස එය මුදල් ගොඩක් වැටෙන්න පටන් ගත්තා. ඒ මුදල් ඇය භාවිතා කළේ Taman වෙනුවෙන් නෙවෙයි, දුප්පත් මිනිස්සුන්ට බෙදා දෙන්න. නමුත් හිගෙන ගැහැණු ළමෙක් දැක්කා. ආච්චි අම්මා නිදාගත්තට පසුව ඇය මායා කැඩපත හොරකම් කරගෙන පලා ගියා. උදේ නැගිටිද්දි ලස්සන ගැහැණු ළමෙක් නෙවෙයි, ආයෙත් හිටියේ පැරණි ආච්චි අම්මා. හිස් බිත්තියක් ඉදිරියේ ඇය කඳුළු හලමින් හිටියා. මේ ආච්චි අම්මා වෙනුවෙන් එක් ලයික් එකක් දාන්න.